ඔන්න ඉතින් අදගෙන ආවේ වණ්ඩු ආප්ප හදන වීඩියෝ එක. ඉතින් අපි බලමු වණ්ඩු ආප්ප හදන්නේ කොහොමද කියලා. මුලින්ම අපි ඒකට හාල් හුණ්ඩු දෙකක හාල් පිටි එකතු කරගන්න ඕනේ. ඒකට කාලේ බෝතල් එකක රාමණ්ඩි අපි එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක හොඳට අනා ගන්න ඕනේ. මෙන්න මේ වගේ පදමෙනක අපි අනා ගන්න ඕනේ. රාමණ්ඩි මදි නම් අපිට වතුර එකතු කරගන්න පුළුවන්. දැන් අපි මේක පැය 12ක වගේ කාලයක් පිපෙන්න තියන්න ඕනේ. අපි රැට මේක අනලා තියෙනවා නම් උදේට හදන්න ගන්න පුළුවන්. පැය 12කට පස්සේ අපි මේ වණ්ඩු ආප්ප මිශ්‍රණයට කිතුල් පැණි එකතු කරගන්නවා. අවශ්‍ය නම් සීනි එකතු කරගන්නත් පුළුවන්. කිතුල් පැණි අඩු කෝප්ප එකමාරක් වගේ මම එකතු කරගත්තා. ඊට පස්සේ මේක හොඳට අනාගෙන පොල් කුඩු අඩු ප්‍රමාණයක් සමග පොල් කිරි එකතු කරගන්න ඕනේ. පොල් කිරි එකතු කරගනිද්දී අවශ්‍ය පදමට එකතු කරගන්න ඕනේ. ඒත් එක්කම අපි ලුණු එකතු කරගන්නවා. මෙන්න මේ වගේ පදමක් එනකන් තමයි අපි පොල් කිරි එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒකට කහ එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක පැය 2ක ප්‍රමාණයක් පිපෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් වණ්ඩු ආප්ප එක තඹ ගන්න. අපි මේක කුමාලෙන් තමයි තඹ ගන්න ඕනේ. ඔන්න ඉතින් අපේ වණ්ඩු ආප්ප නම් දැන් හදලා ඉවරයි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි අතට ගිහිල්ලා එන්න.